ඔබට පුදන ලෝකයමයි ඔබට එරෙහි නැගිටින්නේ. ඒ කියමන හැමෝම දන්නවා. හැමෝටම තෙරුවන් සරණයි. මේ දවස්වල අපි කවුරුත් දන්න කියන හරි බොහොම ජනප්‍රිය චරිතයක් නේ අපේ පත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ උන්වහන්සේ ඇත්තටම ඊටාම තරුණ පිරිසට ඒ වගේම හැම වයස් භේදයකින් තොරව හැම කෙනාටම දැනෙන විදිහට උන්වහන්සේ බණ ටිකක් කියාගෙන වඩිනවනි දහම් චාරිකාවක වැඩම කරනවා. ඉතින් මේ අතරතුර උන්වහන්සේට බොහොම කෙටිම කාලයක් තුළ උන්වහන්සේ මම හිතන්නේ විශාල ජනප්‍රියතාවයකට පත් වෙලා තියෙනවා. ඒ අතරතුර දැන් උන්වහන්සේට මේ උන්වහන්සේගේ පෞද්ගලික අතීතයේ සරසවි ජීවිතය තුළ උන්වහන්සේ ගත කරපු ආකාරයේ පිළිබඳව මේ දවස්වල මේ සමාජ මාධ්‍ය තුළ යම් මේ උන්වහන්සේ කතා බහ කරපු දර්ශන පෙරක් පටිගත කරපු පෙරක් යනවා. ඉතින් ඒ තුල උන්වහන්සේ කියන්නේ ඇත්තටම උන්වහන්සේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නෙවෙයි මේ කටයුතු කරේ කියන එකත් ඒ උන්වහන්සේ කතා කරපු හන පටයුතු තියෙනවා. ඉතින් අපි මේ කියන්න උත්සාහ කරන්නේ උන්වහන්සේ තියාගෙන යන්නේ මේ උන්වහන්සේගේ බණ නෙවෙයි. කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ කියනවා නම් ඇත්තටම අපි එතෙන්ට අපි කවුරුත් වැරදි කියලා පිළිගන්න ඕනේ. නමුත් උන්වහන්සේගේ බණක් නෙවෙයි උන්වහන්සේ කියන්නේ. මේ උන්වහන්සේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ බණ කියන්නේ බුදුහාමුදුරු දේශනා කොට වදාළ ධර්මය. ඒතකොට කවුරුත් ඒකට එරෙහි වෙන්න හොඳ නැහැ. මොකද අපි ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති අය දියුණු වෙනවා. ධම්ම දෙස්සි පරාභව. ධර්මයට ද්වේෂ කරනවා නම් ධර්මයට වෛර කරනවා නම් එහෙම අය පරිහානියටපත් වෙනවා. ඒකට සමහර අපි දැක්කව ලයික් වැඩිපුර ගන්න මොනවායි අදහසින් යුක්ත සමහර උන්වහන්සේගේ ෆොටෝ එක දාලා උන්වහන්සේගේ බණ අහන්න වැඩිපුර කවුද කැමති? කවුද අකමැති? එහෙම දාලා එහෙම නිකම් පව් පුරවා ගන්න එහෙම ඕනේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ ඇත්තටම උන්වහන්සේ සත්භාවයෙන්ම මේ ධර්මචාරිකාව වැඩම කරන බව අපිට තේරෙනවා. ඒ නිසා උන්වහන්සේගේ මේ යන ගමන අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි උන්වහන්සේ අර වචනයක් කියන වේලාවේදී පුංචි කුණු සරුප කුණු හරුප කියන මේ කතාවට අපේ උපුසාන් සන්නස්කර මහත්මයා හොඳ උන්වහන්සේට සිංහල පන්තියක් මේ කියලා දෙන්න කියලා තිබුණානේ. ඉතින් ඒක ගත්තාම ඇත්තටම උපුසාන් සන්නස්කර මහත්මයාගෙන් මමත් මාස දෙක තුනක් ඉගෙන තියෙන කෙනෙක්. ඉතින් උපුසාන් සන්නස්කර මහත්මයා පිළිබඳව අමුතුවෙන් නම් මොකුත් කියන්න ඕනේ නැහැ. එතුමාගේ කැරක්ටර් පිළිබඳව මේ ලෝකේ ඉන්න පුංචි එකා ඉඳන් දන්නවා තොරතුරු. ඒ නිසා උපුසාන් සන්නස්කර මහත්මයා කියන්නේ ඔය බණ ටිකවත් අහලා ඔබතුමත් හැදෙන්න. ඒක තමයි අපිට කියන්න තියෙන නිසා උන්වහන්සේ මේ අරයි යන ධර්මචාරිකාව තුළ අපට පුළුවන් විදිහට අපි සහයෝගයක් දක්වලා අපට අපේ ජීවන ගමන අපේ තරුණ බෞද්ධ ජනතාවගේ මේ ජීවන ගමන යහපත් කරගන්න අපි මේ බණ පදයක් අහලා ජීවිතය සකස් කරගමු කියන ඉල්ලීම තමයි මේ වෙලාවේදී අපි සිද්ධ කරන්නේ. ඔය විවිධ උන්වහන්සේට විශේෂයෙන් මේ උන්වහන්සේ යන ගමන වාක්වන්නට නොඑක් මේ මඩ ප්‍රචාර එල්ල වෙන අවස්ථාවක් තමයි මේ කාලවකවානුවේ තේරෙන්නේ අපිට. ඒ නිසා ඒ බව තේරුම් අරගෙන අපි කවුරුත් කටයුතු කරත් හොඳයි කියන කාරණා මේ වෙලාවේ සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.